සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, අපි කතා කරමින් හිටියේ මේ ලංකා රාජ්‍යයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තෝබමාන වුණ කාල, ඒ වගේම නොයෙක් පරසතුරු වදුරු වලින් ලංකා රාජ්‍යයේදී ශාසනයේ ගොඩාක් දුකටපත් වෙලා බොහෝ දෙනා පහසුවෙන් ගත කරන්න කාලයක් තිබෙන්නේ. ඒ කාලවලදී බොහෝ දෙනා දුකටපත් වෙලා වාසය කළේ. එතකොට පින්වත්නි, දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ සසරත් එක්ක බලද්දී, ඒ වගේම ශාසන ඉතිහාසෙත් එක්ක බලද්දී සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබෙනවා කියන එක ඊටාම කෙටි කාලයයි තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ධර්මයේ හැසිරෙන්න, විශේෂයෙන්ම කුසල් දහම් කරගන්නට, ඊළඟට පුණ්‍ය ධර්මයන් ජීවිතේට රැස් කරගන්නට හැම අතින්ම බාධා වෙන කාලයි තියෙන්නේ. කාලයක් ඔන්න තියෙන අවුරුදු 30 40ක් 50ක් වෙන්න පුළුවන්. සුවසේ තියෙනවා. ආයේ නොයයි සියලු දෙනාම ඉන්නේ බයෙන් තැති ගැනීමෙන්. ඒ වගේ කාල තිබුණා. එතකොට මේ යුගයේ වුණත් එච්චරයි. ටික කාලයයි අපිට මේ විදිහට දහම් කතා කරමින් සීලේ පිහිටමින් වාසය කරන්න තියෙන්නේ. මොකද අපි ඒ වගේ යුද්ධ සමයක හිටියානම්, යුද්ධ පවතින කාලෙක හිටියානම් අපිට තේරෙයි කොච්චර දරුණුද කියලා ඒකේ ස්වභාවය. මොකද මේ වගේ කුසල් දහම් කතාවක් නැහැ. ඒ යුගයේ තියෙන්නේ කුස පුරවා ගන්නට, ඊළඟට තමන්ගේ ජීවිතේ බේරා ගන්නට කියන බලාපොරොත්තු විතරයි. ඒ නිසා මේ කුසල් දහම් වල හැසිරීම, කුසල් දහම් කිරීම ගැන කතාවක් ඇත්ත වශයෙන්ම ඒ යුගයේ නැහැ. එතකොට කාලිංග මාග මේ ලංකා භූමිය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරලා පොළොන්නරුව කඩා බිඳ දාලා අනුරාධපුර සුද්ධ භූමිය විනාශ කරලා මේ ලංකා රාජ්‍යයේ, ලංකා සිංහල ජාතියේ හදවත් වලට මිසදුටුව කවලා, ඒ වගේම අනුරාධපුර හැමතැනම දේවාල හදලා, ඊළඟට ඒ සියල්ලම විනාශ කළා. ඊළඟට කොච්චරද කියන ලංකා මිනිස්සුන්ට, ලංකාවේ අයට සිංහල අලුත් අවුරුද්ද කියලා මිසදුටු අවුරුද්දක් අපිට දීලා, නමුත් අපි ඒක දැන් අපි ඒක සමරනවා. අපිට ඒක වග නැහැ. නමුත් මේදු මහරහතන් වහන්සේ ඉන්න කාලේ, එයින් පස්සේ මේ පොළොන්නරුවේ කිසිදු කාලෙක එහෙම එකක් තිබිලා නැහැ. මේ ඔක්කොම ආවේ බමුණන්ගේ මත. නමුත් අපිට ඒ ගැන කියනකොට අපිට තරහ යනවා. ඊට පස්සේ මේවා බමුණන්ගේ මත කියනකොට තරහ යනවා. එච්චරකට අපේ සිතේ මේවා බැසගෙන තියෙන්නේ. ඊළඟට ගත්තොත් එමේ නැකත් කේන්දර වාගේ දේවල් අපි අයින් කරන්න ඇත්තෙම බයයි. බොහෝ අය බයයි. එහෙම සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ගැන බලවත්ම පැහැදීමක් තියෙන කෙනෙක් තමයි ඒවා බය නැතුව ඒවා බැහැර කරන්නේ. එතකොට මේ වගේ தත්ත්වයට වැටුනේ කාලිංග මාග නිසා.